කොහොමත් එක රටක ලස්සන ගමක් තිබ්බා. මේ ගමේ හිටියා තරුණ දක්ෂ හරිම හොඳ දර කපන්නෙක්. දවසක් මේ දර කපන්නා කැලෑවේ ගහක් කප කප ඉන්නකොට එයාගේ අතේ තිබ්බ පොරව ලිස්සලා ගිහිල්ලා ඒ ළඟ තිබ්බ ගඟට වැටුණා. ඉතින් තමන්ගේ පොරව නැති වෙලා අසරණ වුණ දර කපන්නා ඒ දුකට අඬන්න පටන් ගත්තා. දර කපන්නගේ මේ අඬන සද්දේ කැලෑවේ ඉන්න දේවතාවියකට ඇහුණා. ඊට පස්සේ මේ දේවතාවිය එයාගේ මායා බලයෙන් වයසක කෙනෙක් වගේ වෙස්වලා ගත්තා. ඊට පස්සේ දේවතාවිය දර කපන්න ළඟට ගිහිල්ලා ඇහුවා මොකද තරුණයා ඔයා මේ විදිහට මේ අඬන්නේ කියලා. ඉතින් තරුණ දර කපන්න අර වෙස්වලාගත්ත දේවතාවියට කිව්වා අනේ බලන්නකො සීයේ මම දර කප කප ඉන්නකොට මගේ පොරව ගිහිල්ලා වතුරට වැටුණා. දැන් මට ඒක හොයාගන්න විදිහක් නෑ කියලා. පස්සේ වෙස් බලාගත්ත දේවතාවිය වතුරට අත දාලා රත්තරන් පොරවක් අරන් දර කපන්නගෙන් ඇහුවා මේකද පුතේ ඔයාගේ පොරව කියලා. රත්තරන් පොරව දැක්ක තරුණයා කිව්වා නෑ සීයේ ඕක නෙමේ මගේ පොරව කියලා. ඊට පස්සේ වෙස් බලාගත්ත දේවතාවිය ආයෙත් වතුරට අත දාලා රිදී පොරවක් අරන් ඇහුවා මේකද ඔයාගේ පොරව කියලා. රිදී පොරව දැක්ක දර කපන්න කිව්වා අනේ නෑ සීයේ ඕකත් නෙමෙයි මගේ පොරව කියලා. ඊට පස්සේ වෙස් බලාගත්ත දේවතාවිය ආයෙත් වතුරට අත දාලා දර කපන්නගේ ඇත්තම පොරව අරන් ඇහුවා මේකද ඔයාගේ පොරව කියලා. තමන්ගේ ඇත්තම පොරව දැකලා සතුටට පත්වුණ දර කපන්න උඩ පැන පැන කිව්වා අනේ ඔව් සීයේ ඕක තමයි මගේ පොරව ඔයාට ගොඩාක් ස්තුතියි කියලා. ඊට පස්සේ වෙස් වලාගත්ත දේවතාවිය එයාගේ ඇත්තම ස්වරූපයට ඇවිල්ලා දර කපන්නට ඔක්කොම පොරෝ ටික ලබා දුන්නා. ඉතින් රත්තරන් රිදී පොරෝ ලැබුණ දර කපන්නා දේවතාවියට ගොඩාක් ස්තුති කළා. ඉතින් දේවතාවිය දර කපන්නට කිව්වා ඔයා ගොඩක් අවංක හොඳ කෙනෙක් වුණ නිසා තමයි ඔයාට මේ හැමදේම ලැබුණේ. ඒක නිසා ඉදිරියටත් අවංකව ඉන්න කියලා.